හරි කියන්නේ හරි වහිනවා මේ වහිනවා අරේ දැයිති ඔයාට පාඩුවේ යන්න තියෙන්නේ. හරි නෑ හරි ජය වහල්. හරි බයි බයි. ඊට දවස් කෝල් එකක් දෙන්න ඉතින් ගිහිල්ලා කෝල් එක හරි. මෝර්නිං ළමයි මේ ඔයගොල්ලෝ කරනවා වගේ මේ අදත් ඔයගොල්ලෝ ඩෙස්ටිනේෂන් එකට අරන් යන්න තමයි හැදෙන්නේ. අද නම් අපි දෙන්නා මේ ඇත්තටම මේක ප්‍රී ප්ලෑන් කරපු වැඩක් නෙවෙයි. ඇත්තටම මේක හදිස්සිය අවශ්‍යතාවයක් මත යන්න සිද්ධ වෙන ගමන. ඒ නිසා තමයි මේක යන්න වෙන්නේ. ඇත්තටම මගේ අවශ්‍යතාවයක් මත යන ගමනක්. හැබැයි ඒක අපි බිස්නස් ප්ලස් ප්‍රෙෂර් ට්‍රිප් එකක් විදිහට තමයි හදාගත්තේ. ඊපස්සේ සේමිත් ඩිමාඩු ගත්තා. ඉතින් අපි දවස් 10කට ඔයගොල්ලෝ එක්ක යනවා පොඩි තැනකට. දැන් ඉන්න තැන අපි පෙන්නන්නම්. අපි තාම ඩිපාචර් හෝල් එකේ ඉන්නේ. අපි එතනින් එහාට ගියේ නැහැ. ඉතින් අදත් අපි ඔයගොල්ලෝ අලුත් ඇඩ්වෙන්චර් එකකට අරන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් වෙන්දට නම් අපි බෑග් බඩු මලු පුරවගෙන ළමයි සම්පූර්ණයෙන් අරන් ඉන්නේ. හැබැයි අද අපි මේ පාර ගත්තේ බෑග් හරියටම දෙකයි. එද්දි තමයි දැන් මේ ගියන්නේ. ඉතින් යන්නේ වැඩ වගේකට. ඉතින් වැඩ වගේකට ගියාට ලෙෂර් ලින්ක් බලන ඕගොල්ලෝ අනිවාර්යෙන්ම අපි දැන් ගොඩකට එක්ක යන්න ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් දැන් චුට්ටක් බඩගිනි. තව උදේ පාන්දර ඊමේල් එකකුත් ආවා ෆ්ලයිට් එක විනාඩි 30ක් විතර ඩිලේ වෙනවා කියලා. ඒක නිසා හොඳම සීන් එක කියන්නේ අපි මෙතන ඉඳන් අපිට ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඉතින් අපි දෙන්න කිසිම හිතේ මං හිතන්නේ මේ දිගම ෆ්ලයිට් එක මේක තමයි අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. එච්චර දිග ෆ්ලයිට් එක ගැන. ඉතින් එහෙනම් අපි ඔයගොල්ලෝ ඒ තැනට එක්කන් ගිහිල්ලා කතාව කියන්න. 10. හරි. එහෙනම් හායි ළමයි මේ අද අපි ඇත්තටම මේ ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්න රට ඔයගොල්ලෝ මං හිතන්නේ දන්නේ නැහැ ඇත්තටම. මේ වීඩියෝ එක බලනකොට සමහරවිට තම්බ්නේල් එක දැකලා දකින්න ඇති වෙන එකක්. හැබැයි අපි තාම කියලා නැහැ කොහෙද යන්නේ කියලා. අද අපි ඇත්තටම යන්න හදන්නේ චයිනා වලට. ඇත්තටම අපි යන්නේ වැඩ වගේකට මගේ වැඩ වගේකට සෙමිත් එයාගේ බැංක් එකේ නිවාඩු දාලා එහෙනම් අපි දවස් 10ක් ප්ලෑන් කරගත්තා ඉන්න. ඉතින් අපි ටිකක් වටේම ඇවිදිනවා ඔයගොල්ලෝවත් එක්කගෙන යනවා. දෙවෙනි එක තමයි අද අපි ආයිමත් සිලෙක්ට් කරගත්තේ එයා ඒෂියා. මොකද හේතුව අපි දැන් බෝඩ් එක බලාගෙන ඉන්නවා කොලම්බෝ වලට යන්න. කොලම්බෝ වල අපිට හරියටම පැය 5ක් විතර ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ආයි චයිනා වලට යන්න පුළුවන්. අපි යන්නේ සෙන්ජෙන් වලට. සෙන්ජෙන් වලට ගිහිල්ලා තමයි අපි එතන ඉඳන් වැඩ ටික යන්නේ. මොකද මගේ මේන් බේස් එක තියෙන්නේ සෙන්ජෙන් වල නිසා. ඉතින් අද පොඩ්ඩක් ෆ්ලයිට් ඩිලේ වෙලා තියෙනවා. උදේ පාන්දර අපිට ෆ්ලයිට් එයාෂගේ මේල් එකක් ආවා පැය භාගයක් විතර ෆ්ලයිට් සම්පූර්ණයෙන්ම මේ ඩිලේ වෙනවා කියලා. හරියටම 10:40ට අපේ ෆ්ලයිට් එක තිබ්බේ. හැබැයි දැන් 11:10ට තමයි ෆ්ලයිට් එක යන්නේ. කොහොම හරි මේ පාර බැගේජ් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඇත්තටම බැගේජ් දෙකයි ගෙනා. මොකද හේතුව අපි කලින් පාර කරමු මෝඩ වැඩ එකක්වත් කරේ නැහැ ළමයි. මොකද හේතුව එනකොට අපි බැගේජ් දාගත්තා. එනකොට අපි අඩුවෙන් ඇඳුම් අරන් යනවා. මොකද ගිය පාරත් අපිට අරන් ගියා කියලා තේරුමක් නැති නිසා. ඉතින් සමහරවිට බලනවා ඉතින් මැලේසියා සීරීස් එකට මොකද වුනේ කියලා. මැලේසියා සීරීස් එක එනවා නැත්තේ නැහැ. මේක වීඩියෝස් ටික සමහරවිට කලින් වැටේ. මොකද කලින් අපි දාන්න නිසා. ඉතින් චයිනා සීරීස් එකේ අපි හම්බෙමු. මොකද අපිට ගොඩක් දේවල් ඕගොල්ලන්ට පෙන්වන්න තියෙනවා, ෂෙයා කරන්න තියෙනවා. දවස් 10ක් ඕගොල්ලොත් එක්ක ඉන්න තියෙනවා. අපි එකින් එක ඕගොල්ලන්ට දාන්න අරගෙන යන්න. මොකද මේ දවස්වල හැමදේම චයිනීස් කොහොමද කට් ට්‍රෙන්ඩින් සීන් එකක් තියෙන නිසා අපි ඒක අරගෙන යන්න. දැන් අපි බෝඩ් වෙන්න බලාගෙන ඉන්නේ. අද අපේ හෑන්ඩ්ල් එක විදිහට සාමාන්‍ය කිලෝ 7 දෙකක් වුණාට 15.2ක් දුන්නා. අපිට ඇතුළට එන්න දුන්න අවුලක් වුණේ නැහැ. දැන් අපි බලාගෙන ඉනවා ගේට් එකට වෙලා අපේ ගේට් නම්බර් 10 එක තමයි අපි ඩිපාර්ට්මන්ට් එකේ තියෙන්නේ. එතකම් බලන්න වෙනවා පහුගිය දවස්වල එයා ඉන්දියාව වෙච්ච ක්‍රෑෂ් එකත් එක්ක මිනිස්සු සෑහෙන ෂොක් එකේ ඉන්න එක මම දන්නවා. ස්පෙෂලි අර ඔයගොල්ලන්ට ඇර වෙන නැති යන එක. මේ මිනිස්සු සෑහෙන ෂොක් එක ලොකු ෂොක් එක තියෙන්නේ ඒ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකම හෙල්ලිලා තියෙන ළමයි. ඉතින් සර් මේ ටියුටර් කෙනෙක් විදියටත් මට මේ ළමයින්ට ඔක පැහැදිලි කරද්දි සයන්ස් ටියුටර් කෙනෙක් විදියටත් විවිධ හේතු කොච්චර ටෙක්නොලොජි කතා කිව්වත් අන්තිමට ඉතුරු වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා කියන කේසයක් එක්ක. ඉතින් ඔහොම තමයි දැනට අපි අර ටික යන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු. ඕගොල්ලන්ට මම තව විස්තර කියනවා සෙමි අපි මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා හරියට. කවුරු චයිනා විසිට් වීසා ට්‍රැවල් කරනවා නම් අපි රෙකමන්ඩ් කරන දේවල් කීපයක් තියෙනවා. ඒකත් ටක් ගාලා කියන්නා ඕගොල්ලන්ට. පළවෙනි එක තමයි ඔයගේ බෑන්ක් බැලන්ස් එක ටූරිස්ට් වීසා ගහනවා නම් එල් වීසා ගහනවා නම් ඔයාලට අනිවාර්යෙන් ලක්ෂ 5ක බෑන්ක් බැලන්ස් එකක් තියෙන්න ඕනේ බැලන්ස් කන්ෆර්මේෂන් එකක්. ඒ වගේම ඒ අදාළ මුදල මාස 3ක් පුරාවටම සර්කියුලේට් වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනිම කතන්දරේ.
ඔයා බිස්නස් වීසා යනවා නම් ඔයාට USD 15000ක් ඕනේ. ඔයා බිස්නස් එක කරන්න යන්නේ. එතකොට USD 15000ක් ඕනේ. ඒකේ බැලන්ස් කන්ෆර්මේෂන් එක ඔයා පෙන්නන්න ඕනේ. එතකොට ඔයාට හම්බෙන්නේ බිස්නස් වීසා ටයිප් බිස්නස් වීසා එක L ද M ද කියන එක L කියන්නේ ටූරිස්ට් වීසා එක. එතකොට ඔයාට ටූරිස්ට් වීසා එක ගන්න පුළුවන්. ඊළඟට තව තියෙන ඊළඟ කතාව තමයි මේ ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ඔයා තනියම මේ වැඩේ කරගන්නවට වඩා ලේසි. ඔයාට ට්‍රැවල් ඒජන්සි එකකින් යන එක තනියම කරගන්න නම් ඔයා කලින් වගේම ඉතින් සාමාන්‍ය විදිහට ගාණ අඩුයි ඇත්තටම. ඔයාට අපිට ආසන්න වශයෙන් අපි මේ වැඩේ කරේ අයිපෝ ට්‍රැවල්ස් එකකින් අපිට ආසන්න වශයෙන් ගියා රුපියල් 56000 කියන එකෙන් අපිට එක වීසා එකට 28000ක් වගේ ගියා. ඉතින් ඔහොම තමයි මේකේ වැඩේ සිද්ධ වුණේ. ඉතින් අනිත් අර හැම රටකටම වගේ ඒගොල්ලෝ බැලන්ස් කන්ෆර්මේෂන් එකක් කිව්වා 3 බැංක් ස්ටේට්මන්ට් එකක් කිව්වා. දැන් සේමි එක්ක යනවා නම් මම එයා වයිෆ් එක්ක යනවා කියලා එයාට ස්පොන්සර් කරනවා කියලා ලෙටර් එකක් දෙන්න ඕනේ. කලින් වගේම තමයි ඉතින් හරිම සාමාන්‍ය ප්‍රොසෙස් එකක් වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වීසා එක ලැබුණා අපි චුට්ටක් පරක් වුණා දාන්න වීසා එක අපිට සාමාන්‍යයෙන් දවස් 7ක් වගේ සොත වීසා එක අපිට හම්බුණා. iPhone Travels එක රෙකමන්ඩ් කරනවා හරිද? මොකද ඒගොල්ලෝ හොඳට වැඩි ලස්සනට පිළිවෙලට කරලා දුන්නා අපිට. කිසිම අවුලක් වුණේ නැහැ. එතනින් ඉඳන් අපිට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් අර iPhone Travels එකේ තියෙන වටිනාකම තියෙන ඒගොල්ලෝ ඔක්කොම ඩමි ටිකට්ස් දාලා ඔයගොල්ලෝ වෙනුවෙන් වැඩේ කරලා දෙනවා. එතකොට ඊට පස්සේ ඔයාලට තියෙන තනියම බිල් ටික දාගෙන වැඩ ටික කරගන්න. ඊළඟට අපි මේ පාර හොටෙල්ස් වලට කලින් අවුරුදු වල වගේම අපි සාමාන්‍යයෙන් අපි ගිය අවුරුද්දේ ට්‍රැවල් එකක් කරේ අන්තිම නොවැම්බර් මාසේ. මීට මාස 6කට විතර කලින් 6කට 7කට විතර කලින් අපි අගොඩ තමයි චූස් කරගත්තේ. මොකද අගොඩ චූස් කරගන්න ලොකුම හේතුව තමයි දැන් චයිනා මම බලපුවම රිසර්ච් කරලා බලපුවම trip.com එක තමයි ගොඩක් චයිනා වල සෑහෙන ලොකුට ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ. හැබැයි මම අගොඩ චූස් කරගන්න හේතුව ලොකුම හේතුව උනේ අපිට ගිය පාර ඇත්තටම මැලේසියා වලදී පේමන්ට් එරර් එකක් ඇවිල්ලා අගොඩ කස්ටමර් කෙයාර් එකට කතා කරපුවම ටක් ගාලා අපිට මේ වෙලේම ඒකට මාර විදිහට උදව් කරලා සපෝට් කරා. ඒ නිසා මම අගොඩ ට්‍රස්ට් කරනවා. ඒත් එකම booking.com එකේ මම මේ පාර බුකින් එකක් දැම්මා. මොකද හේතුව අපි යන තැන ඕගොල්ලෝ සෙන්ජන් වලට බහින පාන්දර 2යි කාලට. ඉතින් 2යි කාලට බැස්සට පස්සේ ළමයි අපිට යන්න විදිහක් නැහැ. ඒ නිසා අපි එයාපෝට් එක ළඟ හොටෙල් එකක් දාගත්තා. ඊට පස්සේ ඒකේ බ්‍රේක්ෆාස්ට් අරගෙන අපි හවස සාමාන්‍ය විදිහට චෙක් ඉන් වෙන්න බලාගෙන. ඔහොම තමයි විස්තරය තියෙන්නේ. හරි. එහෙනම් අපි කොලම්බෝ වලදී ආයි විස්තර ටිකක් කියන්න ඕගොල්ලන්ට පෙන්නන්න හම්බෙන්න. ඒත් එක්කම මතක තියාගන්න අද අපි මේ ෆ්ලයිට් එක රිවිව් කරනවා සම්පූර්ණයෙන්ම. ඒ රිවිව් එක ඕගොල්ලන්ට මුලින් ඉඳන් කෑම වල ඉඳන් හැම එකක්ම ඕගොල්ලන්ට දෙනවා. එහෙනම් ගේට් එකට යමු. අරලම අපි දැන් බෝඩ් වෙන්න යන්නේ. අද ප්ලෑන් කරාට වඩා විනාඩි 30ක් විතර පරක්කුයි. කලින් එක අපිට ඉන්ෆෝම් කරලා තිබ්බා. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. Naik darat serta kepada ketersediaan dan boleh dibayar. Kas kredit visa
73. 前面吧。现在可以升级到更舒适座位日座 Smart Seat，请按下呼叫按钮或向我们友好的机组人员询问。这级是座位升级启动 ID， 不管可使用 Visa、Mastercard 和联信用卡。谢谢。Sekarang, kamu bisa upload ke fasilitas teknologi Japan. Tinggal tekan tombol panggilan atau tanya hubungi ibu kami. Upgrade tergantung ketersediaan dan bisa dibayar dengan kartu kredit Visa, Mastercard, atau United. ผู้โดยสารสามารถอัปเกรดที่นั่งเป็นนั่งแบบที่สะดวกสบายมากขึ้นได้แล้วตื่นเต้นกับพนักงานต้อนรับบนเครื่องการอัปเกรดขึ้นอยู่กับที่นั่งว่างที่มีอยู่และสามารถชำระได้ด้วยบัตรเครดิตมาสเตอร์การ์ด හරි ළමයි අපි දැන් ෆ්ලයිට් එකට බෝඩ් වුණා. දැන් අපි සින්ජන යන්න පටන් ගන්න යාට මම හිතන්නේ අපිට ගොඩක් දුර ගමනක් යන්න දෙනවා. මුලින්ම කොලම්බූර යනවා. කොලම්බූර ගියාට පස්සේ එතනින් තමයි අපි ආයෙ යන්නේ සින්ජන් වලට. මයික් එක දාලා නැහැ. වොයිස් එකේ පොඩි අවුලක් આવොත් ගණන් ගන්න එපා. මේ ගොඩක් කට්ටිය අඩුයි. ඔය අඩපඩ පෙන. නෑ. එහෙම සැලකිය යුතු මට්ටමේ අඩුවක් නැහැ. සැලකිය යුතු මට්ටමේ අඩුවක් නැහැ. පොඩි රෝස් ටිකක් තියෙනවා මේ හිස් තියෙන. එච්චර තමයි. හරි. අපි නම් ළමයි ඇඩ්වෙන්චර් එකට ලෑස්ති. එහෙනම් ලෙෂර් එක බලාගෙන stay tuned. แล้วเพียงกดปุ่มเรียกหรือแจ้งกับพนักงานต้อนรับบนเครื่องการอัปเกรดขึ้นอยู่กับที่นั่งว่างที่มีอยู่และสามารถชำระได้ด้วยบัตรเครดิต Visa Mastercard และ Union Pay ขอบคุณค่ะ ගත්තේ ඇත්තටම මේ පක්නසී නාසලෙමක් ප්ලාන් බේස් එක මම මේකට මාර ආසයි. මේක තමයි අපි මම ගත්ත එක. සේමිට අපි ගත්ත යා මේ පාර චූස් කරේ මේ grill peri chicken with gulab fries කියන එක. කොහොමද ඒ ආයෙසියා වල කැම මාර පට්ට රහයි. හේතුව දන්නේ නැහැ නේ. මාර රහයි මේ අපි නම් try කරලා බලමු. ඉස්සරහම එනවා අනිත් කාට් එකකින් අපි බේවරේජස් දෙකක් මොකක් හරි try කරන්න ඕනේ. ඒක අපි try කරලා ගමු. මේ හරි එහෙනම් බලමු.
ළමයි අපි දැන් සේමිත් එක්ක පළවෙනි එක අන්බොක්ස් කරන්න යන්නේ බලමු. සේ මොනවද කියන්නේ කියන්න. අරු මං ගත්තේ මේ කිව්වනේ කලින් grilled chicken without jollof rice. හරි. දැන් ආයෙත් ෆ්ලයිට් එකේ ෆුඩ් රිවිව් එක තමයි ළමයි මේ අපි මේක ගලවලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ස්පාර සුවඳක් එනවා. මේ පට්ටම සුවඳක් එනවා. අපි බලමු මේ try කරලා අපිට හම්බෙච්ච ඒවත් එක්ක try කරනවා. මේ හැම එකක්ම ඔයගොල්ලෝ free ෆ්ලයිට් එකේ ටිකට් එකට අමතරව ඔයගොල්ලෝ පර්චේස් කරන්න ඕනේ. ඒක බජට් යාලා ඉවලා තියෙන වෙනස ඒකයි. ඔයගොල්ලෝ ඒවා අමතරව දාලා පර්චේස් කරන්න ඕනේ බෑගේජස් අරන්. හරි. අපි දැන් එහෙනම් කන්නයි යන්නේ. බලමු මේ ෆස්ට් බයිට් එකේ මොකද කියන්නේ කියලා. මොකද දෙන්නේ? රහයි. පට්ට රහයි. සුපිරි. සුපිරි. හරි. කියන්නේ එයාගේ සීන් එක සුපිරි කියලා කියන්නේ වැඩේ හරියටම හරිය හොඳටම යනවා. හරිලා. ඕක තමයි දැන් තියෙන තත්ත්වය. මේ අපි එනම් මගේ එකත් එහෙම මේවා කරලා බලමු. හරි. මම ගත්තේ මොක්නාසිස් නාසිලෙමක් එක. මම කොහොමද නාසිලෙමක් වලට මාර ආසයි. අපි මේක try කරලා බලමු. මේකේ ගොඩක් flavorful මාර මේ මොකද මම මේක වෙනම හරි නයිස්. හරි ඔයගොල්ලන්ට බේනවා ඇති. අරින්නේ. හරි අපි දැන් පළවෙනි කට කාලා බලමු. හරි ළමයි රසද කියලා කියන්නම් පළවෙනි කට කාලා. හරිද? මේව දාලා අපි කමු රටක ස්පීකුත් දාලා මෙන්න මේ විදිහට ලං කරලා පට්ටම රහයි. ඒකේ දන්නේ මම මේ කැමරට මාර ආසයි. හරි. එහෙනම් අපි කනගම්. මේ මේක ගන්න තියෙනවා. ගමු. මේ එක්ස්ට්‍රා ගත්තා මේ දැන් කැන්බරි ග්‍රිල් චීස් ඔයා කියවන්න එක. ඊට පස්සේ අපි all time favorite 100 plus එකක් ගත්තා. ඊට පස්සේ coke zero එකක් ගත්තා. දෙකම ගත්තා. අයිස් සම්පූර්ණ. හරි. ඔය ටික තමයි දැන් ගත්තේ. මේකට හේතුව try කරන්න ඕන නිසා මට බන් එක try කරන්න ලොකු ආසාවක් තිබේ. ඒ නිසා බන් එක try කරන්න ඕන නිසා මම බන් එක ගත්තේ. ඔක්කොම රිගිට් 20ක් ගියා. ආසන් වශයෙන් මම හිතන්නේ 1400ක් කට අඩුවේ ප්‍රමාණයක් තමයි ගියේ. හරි. එහෙනම් අපි try කරලා බලමු. මට මේක මෙයාට අරන් දෙන්න ලොකු ඕනාවක් තිබ්බා ඊයේ සයිට් එකේ දැක්කලා ඉඳන්. Wow. Cheese. චීස් තියනවා. සුයි මේ මොනවද? මම හිතන්නේ කැන්බරි නේද? අනේ මන්ද මාර රහයි. ඕක තමයි ඉතින් අනිත් දේවල් ලොකු වෙනසක් නැහැ. මේක තමයි බන් එකේ කතන්දරේ. 罪将受到严厉的惩罚。 හරි ළමයි දැන් අපි තව චුට්ටකින් ලයිට් කරන්න යන්නේ මේ හරියටම දැන් වෙලාව 2යි ගානක් මම හිතන්නේ මේ ආශ්‍රම වශයෙන් පැය 3යි විනාඩි 45ක් කර ගියා අපිට කොලම්බෝ රෝඩ් එකට ලංකා වෙලාවෙන් 2:53යි මොකද අපි එහන් ආවේ 11:10ට ෆ්ලයිට් එකේ ඩිලේ එකක් තිබ්බා. ඉතින් දැන් අපි ලෑන්ඩ් කරන්න යන්නේ කොලම්බෝ වල. මෙතන ඉඳන් අපිට සෙන්චර් වලට යන්න කලින් ට්‍රාන්සිට් එකක් තියෙනවා පැය 5ක. කලින් පැය 5ක් තිබ්බ දැන් වෙලාව වෙනස් වුන නිසා පැය භාගයක් එහෙට මෙන්න උන් නිසා තව පැය 4මාරක් වගේ තමයි ඉන්නේ. ඉතින් අපි ට්‍රාන්සිට් එකේ දී මොනවා හරි ටිකක් දැන් නම් කෑව ඇත්තටම හොඳට
වුණාට මොනවා ටිකක් කන්නත් ඕනේ. මේ ෆ්ලයිට් එක ගැන කියනවා නම් මෙයා වොෂ්රූම් එකට ගිහලා චෙක් කරා වෙන්දර යන්නේ. ක්ලීනිනස් අතින් හැම එකම අතින්ම හොඳටම හොඳයි. බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එකක් විදිහට ඔයගොල්ලෝට දැන් මෙතන ගත්තත් ලෙග් ස්පේස් එක මම සාමාන්‍ය 6යි එකක් විතර උසයි මම. මෙයා ඊට වඩා 5යි 2.5 වගේ උසයි. උනාට එතකොට මම වගේ කෙනෙක්ට අවුලක් නැතුව යන්න පුළුවන්. මේක මෙහෙමයි ඉතින් ලෙග් රූම් ගැන කතා කරනවා වට සල්ලි වැඩිපුර වියදම් කරලා ඕන නම් ඉස්සර හොට් සීට් කියලා જાතියක් තියෙනවා. ආටෝ හොට් සීට් එක රිසර්ව් කරගෙන කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ්ස් ඔන් දැන් මට ප්‍රශ්නයක් වුණා. මට මේක ඔටෝ සයින් සීට් වුණා. පස්සේ සේම් නීමයි දැන් දෙක තමයි වැටුනේ. ඊට පස්සේ කියන්නේ එකම රෝ එකේ නෙමෙයි රෝස් දෙකක පස්සේ අපි වෙනම රුපියල් 6,910ක් ඇඩ් ඔන් දාලා දෙන්න එක ළඟට ආවේ. හැබැයි මම හිතන්නේ අද ඒක කරන්න ඕන දවසක් නෙවෙයි. මොකද හේතුව මේ සීට් සෑහෙන තිබ්බා. ඉතින් මේ රෝ එකට ගිහුවාම ආට කැමති විදියට වින්ඩෝ සීට් එකක් අරන් මනම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ පුළුවන්කම තිබ්බා. තාම ලෑන්ඩ් කරේ නෑ. ඉතින් ඔය ටික තමයි කියන්න දෙන්න ළමයි මේ අපි සෙන්ජන් වල ඒකට බෝඩ් වෙලා ඔයගොල්ලෝ හම්බෙන්නම්. හැමෝටම බයි. හරි ළමයි දැන් අපි මැලේසියන් එයාර් ස්පේස් එකේ ඉතින් අපිට අන්න අර හරිය විතර ඔයගොල්ලන්ට නම් පේන්නේ මම හිතන්නේ නැව් ටිකක් 3ක් විතර පේනවා. මේ හරි මේ ඒක ඔයගොල්ලන්ට මම හිතන ලාවට පේනවා. මේ කටු බෝල් ගාන්ට තිබ්බනේ. අද දැනුන්නේ ළමයි ඒක මේ පට්ට ස්මූත් ලෑන්ඩින් එකක්. හරි ළමයි අපි කොලම්බෝ වලට ලෑන්ඩ් කරා. දැන් අපිට තියෙනවා ට්‍රාන්සිට් එකක් පැය 5ක අර අපි කලින් කිව්වා වගේ 5 දැන් පැය 4:00ට බැස්සා. ඊළඟ ෆ්ලයිට් එක මම ලයිව් බෝඩ් එකෙන් තින් මම හිතන්නේ හරියටම අපිට රැයටට මැලේසියන් ටයිම් එකෙන් ලංකාව නම් මම අපි දැන් මොන හරි ටිකක් කාලා රෙස්ට් කරලා ඊට පස්සේ ඊළඟ එකට යන්න ලෑස්ති වෙනවා. Panggilan terakhir untuk penumpang AirAsia pesawat AK584 ke Manila. Penumpang තියන්නේ අපි අරන් ආපු එක්කෙනා. You want something to drink?
ඩ්‍රින්ක් ඕන වෙන්නේ බබා ඩ්‍රින්ක්ස් ඕන වෙන්නේ අතරින් ගන්න. දැන් මොනවද මේ ආයෙ ගත්තේ අපි ගත්ත අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා මේ ළමයි අපිට පොඩි බඩගින්නක් ආවා ඊට පස්සේ අපි ගත්තා. ආයෙ අර මේ ප්ලේන් එකේ තිබ්බ බන් එකක් ඒක අපි ආපහු ගත්තා මෙහෙනම් ඒක උනේ කීයද බබා මේ ඔක්කොටම ගියේ මට 12ක්. 12ක් කියන්නේ ආසන්න වශයෙන් 700යි රුපියල් 900ක් විතර එකක් බන්නේ සමහරලාට 3ක් වගේ ඇති වෙයි. 4ක් හරි 3ක් හරි 4ක් කියන අපි මේ මැලේසියාවේ රිගිට් වලින් කාලා බලන්න. අරක වගේ නැද්ද අන්න අරක තරම් රහ නෑ හැබැයි ගන්නවා. Air-Asia pesawat EK19 EK19 දැන් රහයි. penumpang රහයි හැබැයි අර dipersilakan kepada ප්ලේන් එකේ තිබ්බ එක තරම් රහ රහ නෑ නෑ. pintu Q5 untuk penerbangan segera. Terima kasih. Final for passengers boarding AirAsia flight EK19. මේක බ්‍රෑන්ඩ් එකක් වෙනස් නේ. To Jaipur. Will passengers please proceed to departure hall gate Q5. Gate Q5 for මේක හරියටම කියනවා ළමයි ස්ට්‍රෝබෙරි ක්‍රීම් චීස් බොම්බ්ලෝනි දැන් මොකක්ද එකක් හරි බොම්බොලොනි බොම්බ්ලෝනි එක. මේක මේ ජපනීස් සීන් එක. හරි. මොකක්ද මේ බාන්නක කස්ටර්ඩ් බර්. පොඩ්ඩක් මැද්ද ආයේ මැද්ද තියෙනවා අමුතුම රහත් වෙනවා අපේ වගේ පැන් රහ නෑ අතරම. අපි දැන් ඊළඟට යන්න හදන්නේ මැලේසියාව වල තියෙන බර්ගර් කින් එකකට. ඔව්. මේ අපි ඒකේ කැමරා එතන ළඟ සෙට් වෙමු. හරි ළමයි අපිට මේ ආයි බඩගින්නක් ගවිලා අපි ගියා බර්ගර් කින් එකට. හරිද? මේ කිව්වනේ කලින් බර්ගර් කින් එකට යනවා කියලා. අපි ගත්තා මේ හරියටම අපිට රිගිට් 42ක් ගියා. එතකොට ආසන්න වශයෙන් මම හිතන්නේ මේ දවස්වල රිගිට් එක 70ක් හෝ 60ක් යනවා. අපි ඇත්තට මේ ඔෆිෂියල් එක්ස්චේන්ජ් රේට්ස් බැලුවේ නැහැ. මේ ඒකත් එක්ක කොම්බෝ මීල් එකක් අපි ගත්තා. අපිට අනියන් ඩ්‍රින්ක්ස් හම්බුණා, චීසි ෆ්‍රයිස් හම්බුණා. මෙයා චිකන් එක try කරා. මම වෙජිටේරියන් එක try කරා. මිනිට් මේඩ් එකයි කෝක් එකයි තමයි ගත්තේ. හැබැයි මට හිතෙනවා ලංකාව වර්කින් එකට වඩා සරුසාරව කන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මේකේ එයාපෝට් එකේ යූෂුවලි සාමාන්‍යයෙන් ගාන වැඩිනේ. මේ බලමු. දීලා තියෙනවා ගොඩක්. කෙචප්. No, මම හිතනවා Your attention please. AirAsia flight EK521 සාසරිය වැඩිපුර දාගත්තේ. EK521 ඒකට මේ වැඩිපුර සාසදා ගන්න පුළුවන් රින්ගිට් 1.50යි නේ. ඔව් 150 නිකන් රහයි බෝ. මේ තියෙන මම චිකන් එකක් ගත්තා මම මෂ්රූම්. හරි මේ තියෙන මිනිට් මේඩ් එක මම ගත්තා. ඇත්තටම කිව්වොත් මේ ප්‍රයිසස් ගාවම කම්පැරටිව්ලි ලංකාවේ වඩා පට්ට ලොකුයි. හරිද හැම එකක්ම මේ අනික සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපේ ටේස්ට් එකට නැහැ වගේ සීන් එකක් කියලා. එහෙම එකක් නැහැ මාරම රහයි. රහයි සාමාන්‍යයෙන් සමහර අයට ඔය තියෙනවා වෙස්ටර්න් කන්ට්‍රීස් වලට ගියහම බොඩි අවුලක්. මොකද චේන්ස් වල සාමාන්‍යයෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම සේම් මේන්ටේන් වෙනවා කන්සිස්ටන්ට්ලි. හැබැයි රටින් රටට ඒගොල්ලොන්ටම නේටිව් වෙච්ච ෆුඩ්ස් ටිකක් තියෙනවා. දැන් ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් එක නම් මැක් රයිස් එක තියෙනවා. අන්න ඒ වගේ සීන් ටිකක් තියෙනවනේ.
මෙහි මම මස්රූම් බේස් එකක් ඇත්තටම මම මේ අපේ ලංකාවේ බර්ගර් කින් එක try කරලා නැහැ. මේක පළවෙනි වතාවට try කරේ මාර රහයි. cheesy fries. cheesy fries. හරි ළමයි අපි දැන් මේ සෙන්ජන් වලට යන්න ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන්නේ. වෙලාව හරියටම දැන් මැලේසියන් ටයිම් එකකින් 10:45යි. 10:45 10ට විතරදී මේ දැන් අපි යනවා මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. මෙතනින් දැන් අපිට ඔක්කොම ඒවා කරලා බෝඩින් පාස් එක වලට ඇතුළට දැම්මා.